හායි කොහොමද හැමෝටම ඔන්න මං අද අරගෙන ආවේ ඉක්මනින්ම හදාගන්න පුළුවන් විදිය සාම්බාරු රෙසිපි එකක්. අපි ඉතින් ඉක්මනින්ම වීඩියෝ එකට යන් එහෙනම්. ඉතින් මේ සඳහා ඔයාලට මුලින්ම අවශ්‍ය වෙනවා කපාගත්ත අල, වට්ටක්කා, කැරට් වගේ එළවලු. ඊට අමතරව ඕගලන්ට ගෙදර තියෙනවා නම් බටු, එතකොට මුරුංගා වගේ දේවලුත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම හොඳින් සෝදා පිරිසුදු කරගත්ත පරිප්පු ස්වල්පයක් සහ හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියකුත් මේකට අවශ්‍ය වෙනවා. තව ගෙදර තියෙනවා නම් අම්මිරිස් අරගන්න. ඊට අමතරව තලාගත් සුදු ලූණු, කපාගත් ලූණු, ඒ වගේම රම්පි කරපිංචා මේ සඳහා ඔයගලන්ට අවශ්‍ය වෙනවා. ඉතින් මුලින්ම පිරිසුදු කරගත් භාජනයක් ලිපේ තියලා මේකට අපි තෙල් ස්වල්පයක් දානවා. තෙල් හොඳින් රත් වීගෙන එනකොට අපි මේකට අබ, ඒ වගේම සුදුරු ඇට ස්වල්පයකුත් මේකට එකතු කරගන්නවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට එකතු කරගන්න පුළුවන් තලාගත් සුදු ලූණු. ඊට අමතරව දැන් අපි එකතු කරගන්නවා කපාගත් ලූණු, කරපිංචා, රම්පේ සියල්ලම. මේ අවස්ථාවේදී ඔයගලන්ට පුළුවන් ඔයාලා ගෙදර තියෙනවා නම් රම්පේ අමු මිරිසුත් මේකට එකතු කරගන්න. ඉතින් ඒකලා ඔයාලට තියෙන්නේ මේක හොඳින් කලවම් කරගන්න තමයි. ඊට පස්සේ අපි අර කපාගත්ත තක්කාලි මේ සඳහා එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ හැම එකක්ම හොඳින් තෙලේ බැදිලා කියන්නේ තෙල් වල කලවම් වෙලා ඉවරනාට පස්සේ අපි මේකට අර කපාගත්ත එළවලු ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට අර සෝදාලා පිරිසිදු කරගත්ත පරිප්පු ටිකත් එකතු කරගන්න පුළුවන්. සමහර කෙනෙක්ට ගෙදර පරිප්පු නැතුව කඩල වගේ දෙයක් උනත් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවන් කඩල ටිකක් මේකට එකතු කරගන්න. ඒකලා මේ හැම එකක්ම හොඳින් කලවම් කරගෙන මේකට අපි කහ ස්වල්පයක් එකතු කරගන්නවා. ඒ වගේම අමු 3-5 මිරිස් කුඩු ස්වල්පයක්. මේක නම් මෙහෙමයි. ඔයගලන්ගේ රස අනුව මිරිස් කුඩු එකතු කරගන්න. සමහරු කැමති සැරට කන්න, තව සමහරු කැමති සැර අඩුවෙන් කන්න. ඉතින් ඒ අනුව ඔයගලන්ගේ ඒ කැමැත්ත අනුව ඔයාලට පුළුවන් මිරිස් කුඩු එකතු කරගන්න. ඒකලා මේ හැම එකක්ම හොඳින් කලවම් වෙන විදිහට හොඳට කලවම් කරගන්න. ඊට අමතරව අපි රස අනුව ලුණු එකතු කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට ලුණුත් එකතු කරගෙන අපිට සාම්බාරුවකට අවශ්‍ය පරිදි වතුර එක් කරගන්න ඕනේ. ඒක අපි අර ගන්න එළවලු ප්‍රමාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. ඉතින් එහෙම බලලා අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා හොඳින් පියනකින් වහලා තැම්බෙන්න දෙන්න ඕනේ. ඒ වගේම දැන් ඉතින් සාම්බාරු එක තැම්බෙනකන් මං හිතුවා හදාගන්න මේ සාම්බාරු එකත් එක්ක කන්න රොටි එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වෙනුවට තෝසෙ හදනවා නම් කැමති අයට තෝසෙ හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මං හදනවා වගේ රොටි රෙසිපි එකක් හදාගන්න පුළුවන්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ රොටි රෙසිපි එක මොකක්ද කියලා ඔයගොල්ලොත් එක්ක තව වීඩියෝ එකකින් ෂෙයා කරගන්නම්. ඔන්න ඉතින් රොටි ටිකත් හදන අතරේ අපේ සාම්බාරු එකත් අනිත් පැත්තේ ලිපේ හැදීගෙන යනවා. ඔයාලට පේනවා ඇතිනේ. දැන් ඉතින් හරි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මගේ සාම්බාර රෙසිපි එක මම අද හදාගත්තේ. ඕගොල්ලොත් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න. බයි.